Hi guys, ඉතින් ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නවා විල්නියස් වල ඕල්ඩ් සිටි එකට ආයෙ පාරක්. මොකද ඊයේ අපිට ඔක්කොම ඇවිදින්න බැරි වුණා. ඒක නිසා අපි අද ඉතුරු ටික කවර් කරන්න යන්නේ. ඉතින් අද ඊස්ටර් සන්ඩේ නිසා අතරම සමහර shops ගොඩක් වහලා තියෙනවා. ඒකට අපි බලමු අපිට යන්න පුළුවන් කොහෙද කියලා. ඉස්සරහට හම්බෙමු. දැන් අපිට තියෙනවා තවත් ලස්සන චර්ච් එකක්. මේ විල්නියස් සිටි එකම තියෙන චර්ච් එකක්. අද ඊස්ටර් සන්ඩේ නිසා අද පොඩක් සෙනගින්න අතර මේ චර්ච් එක හරියට ඉස්සරහ. Христос воскрес. Ну, воистину воскрес. Okay, see you, bye. Bye. Bye bye. Yes. Hey guys, අද ලිපියේනියා ගමනේ 3 වෙනි දවස. මේ මෙඩියට වැස්සා. අපි අදත් යනවා ඕල් ටවුන් එකේ කවර් කරන්න බැරි විශ්ටි කවර් කරන්න. ආගියකට යනවා අද. එහෙනම් ඉස්සරහදී හම්බෙමු ගමන. මෙහි දැක්ක තව දෙයක්. මේ කුරුල්ලොන්ට අරන් යන්න මිනිස්සු හදලා තියෙනවා මේ වගේ. මෙතන කොළ ගස් වල අතු කොළ මෙතන මල් වගේ ඒවා තරබෝක් කෑලි ඒකට ඒවා හදන්නේ මිනිස්සු හදලා තියෙනවා. කූඩු රුපියල් අපි නැවතිලා හිටියේ මේ ඇපාර්ට්මන්ට් සෙට් එකේ. ඇපාර්ට්මන්ට් වලින් ඉලි තමයි මේ පාක් එක තියෙන්නේ. බලන්න මිනිස්සුන්ට අවශ්‍යට ඇවිල්ලා එකතු වෙලා හරි ළමයි එක්ක ඇවිදින්න හරි ජොගින් කරන්න. එතකොට අපි ඉස්සෙල්ලම් කරන්න තියෙනවා නෙට්බෝල්, බස්කට්බෝල් කෝඩ් එක. මෙතන පොඩි අයට ඉස්සෙල්ලම් කරන්න ඒරියා එකක් තියෙනවා. මේ අර ඒ කට්ටියට ඕනිය වටික ඔක්කොම මේ පැති වල හදලා තියෙනවා. බලන්න ඒකෙත් හැටි. shopping mall එකට යන්න කියලා ගියේ මේ ඒක වහලා තිබ්බා. දැන් ආය යනවා ඕල් විල්නියස් එකට. ඒ සිටි එකට ගිහිල්ලා මේ පොඩු වගේක් ගන්න තියෙනවා ඒ ටිකත් අරගෙන. අද රිගාව වලට යන්නත් ඕනේ. එතන අවුසරයි ගොඩක් දැන්. දැන් දවල් 12යි කාලේ. ඔව ගොඩක් සරයි අමාරු සෑහෙන. ආල්කොස්ටෝ බස් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ සිටිය පැත්තට යන්න ඕනේ. සාකච්ඡා කරමු. हाँ अभी अर्धा कर මගේ channel එක දැන් කෙනෙක්ට බාර දෙනවා. මේ එතනින් එහාට කන්ටිනියු කරයි. මට ඇයිඩියා ටැලන්ට් කෙනෙක්. Hi guys. දැන් ආවා මේ විල්නියස් ඕල්ඩ් ටවුන් එකේ ටවුන් හෝල් එක පැත්තට. මේ අද පාස්කු සන්ඩේ හින්දා පොඩ්ඩක් සෙනගත් අඩුයි. කඩවල් ඔක්කොමත් වහලා තියෙන්නේ. මේ ලොකු කියන්නේ මෙතන ස්ක්වයර් එකක් වගේ තියෙන්නේ. මෙතන ටවුන් හෝල් එක තියෙනවා. තමයි තියෙන වටේ අර පැත්තේ පේනවා ඊයේ ගිහපු මාලිගාව. මෙතන තියෙන ප්‍රසිද්ධ මිරර් එකක්. එතන චුට්ටක් ගිහින් බලමු. මෙතන තියෙන්නේ මේ මිරර් එක කියන්නේ මේ කැම්මයක් හයි කරලා තියෙන්නේ. ඒකේ එහා පැත්තේ තියෙන්නේ මේ
පෝලන්ඩ් වල කැම් එකක්. එතකොට ලයිව් එහා පැත්තේ ඉන්න කට්ටියට හායි කියන්න පුළුවන් පෝලන්ඩ් වල ඉන්න කට්ටියට. මේ එහෙම මිරේ එකක් තමයි හදලා තියෙන්නේ. යම් බලන්නකෝ. ඒක තව වෙන තැනක් මාරු වුණා. මෙතන තියෙන ස්වීඩන් නෑ ඒ අයර්ලන්ඩ් ඒක සුපිරි. ඒක චිල්ලේ ඕරුවනෝ ඒ චිල්ලු එතන. බලන්න දැන් USA වලට මාරු වුණා. එහෙට නෑ තියෙන කවුරුත් නෑ. А с tej стороны тоже есть? आने माटे आते की फोटो සර්නියක් ගන්න ඕනේ මේ එතන සෝනි ෂොප් එකේ මේ දෙකක් සෙට් උන්නේ. තව තැනක් බලන්න යනවා. හයි. හලෝ. හයි ගයිස්. සෝනියක් ගන්න ඕනේ කියලා තිබ්බා. කොඩි එකතු කරන්න. හම්බුණ අන්තිම වෙනම තැනක. මේ ලැට්වියා එකයි ලිතුවේනියා එකයි එස්තෝනියා එකයි තුනම තියෙනවා. මේ මොහොපුවාගේම එකක් හම්බුණා. TikTok එකකින් තමයි දැක්කේ. ඒක ඒ විදිහටම ගන්න පුළුවන්. හම්බුණා එහෙම එකක්. ලංකාවේ සෙට් එකක් සෙට් වුණා. මේ ෆින්ලන්ඩ් කට්ටිය. I found. Same. Yeah, same. නෑ මං අරින් ගත්තේ. විතර ගස්. ඉතින් දැන් අද දවසේ ගන්න මොකද කියන්නේ? ඉනියසෙල්ල දවස් 3කට පස්සේ ඇවිල්ලා යන්න යන්නේ. එහෙනම් thank you ලක්ෂ. අපිට ඉන්න තැන දුන්නාට කන්න බොන්න. ඊට පස්සේ ගයිඩ් කරාට. එහෙනම් thank you. I love you. Thank you so much. ඉතින් ඔන්න අපි විලියම්ස් වල යන්න යන්නේ අපි රිගාවලදී අයිනෝ බෙමු. Bye bye.
හිතලාද මට පිස්සු කියලා. නිකමට ඔයා මට සයිකෝ කියලා නම දාලා තින්නයි. මම දන්නා මට සයිකෝ කියලා. සෙල්ෆි ගන්න කොහොමද? සෙල්ෆි කැමරාව අනිත් පැත්තට. ඒක මෙහෙම එන්න ඕන අරක ඒක නටන්න බෑ ඔක පැත්තකට දාන්න අර මේ විදිහ मैं क्लोज कर